මේ බලන්න මේ අහිංසක සතා මේ අවුව වටන වෙලාවේ කැම ටිකක් හොයාගන්න තමයි ඇවිත් තියෙන්නේ. ඒ අතරමැද ගෙට ආපු වෙලාවේ අපේ පූසට අහුවෙලා පූසා නට්ටපවා මේවා කරලා කාලා. ඊට පස්සේ අපි පුළුවන් හැටියට බෙහෙත් ටිකක් මේවා කරන්න යන්නේ. ඒකට මේ වගේ සත්තු මේ තලගුවෙත් තමයි මේ වගේ සත්තු අහිංසක සත්තු පාරේ මාරු වුණොත් අපි ඉඩක් ලබා දෙන්න ඕන. නැත්තම් මුත් මැරලා යන මේ ස්වභාව ධර්ම ඉක්මනට වඳ වෙලා යනවා. එතකොට මෙයාගේම ජීවිතයක් තමයි තියෙන්නේ. අපි ඒ හින්දා මෙයාට උපරිම try කරලා මේ දැන්න විදිහට බෙහෙත් ටිකක් කරලා බේරගන්න තමයි උත්සාහ කරන්නේ මේ වෙලාවේ. ඒත් බලනවා try එකක් දීලා දැන්න විදිහට බෙහෙත් ටිකක් කරලා මේ නට්ට පැත්තට අපි බෙහෙත් ටිකක් දාන්න යන්න මේ. ඒකට මෙයාගේ හැම තැනින්ම මේ ඩැමේජ් වෙලා අල්ලලා තියෙන්නේ මේ පේනවා ඇති අහිංසක. මේ කියන්නේ මේ කාටවත් කරදර නැති අහිංසක සතෙක් ස්වභාව ධර්මයේ එයා කරපු ඉතින් කර්ම විපාකයක් පරිසම් දීලා තමයි ඉතින් ඌසගේ වුණත් ආහාරයක් වෙන්න try කරන්නේ. එතකොට මේ මමත්තර මේ බෙහෙත් සම්බන්ධව නම් වැඩි එහෙම හැදෑරීමක් නැහැ. ඒත්තර දන්න විදිහට මෙයාගේ තුවාල ආබාධ තියෙන තැන්වල මැස්සෝ අහන නිසා මෙයා හොඳ තැනකට අරලවනකම් අපි try එකක් දෙනවා මේ හදාගත්ත බෙහෙත් ටික මේ විදිහට දාලා බලන්න මේ මෙයාගේ හැමතැනම කකුල් කරුවස්සේ පාතුවාල වෙලා තියෙන්නේ. එතකොට පුතා මෙන්න මේ හරියට වක්කන්න මේ කකුල ගාත ගාවට මේ ඩැමේජ් වෙලා තියෙන්නේ. ඉස්සර කකුල මෙන්න මේ ඉස්සර කකුල මෙන්න මේ හරි මෙතන දාගන්න මේ කොහෙද එතන උගන්න මෙන්න මේ ඉස්සර කකුලට හැබැයි තොක්කන්න මෙන්න එහාට මෙන්න මේ හරි මේ දත්පාර මේ කකුල ගාව මේ කකුල දැන් නැද්ද ළමයෝ? මේ කකුල දැන් නැද්ද? දෙයිනේ මේ කකුල. තවරියක් දාන්න. තවරියක් දාලා හදන්න. ඉතින් මොකද? ඔයාලත් මේ වගේ අහිංසක සතෙක් දැක්කොත් මේ විදිහට උදව් ගත්තා තුවාල තියෙන ගමන් Cool.